ඔන්න අද බලා ගන්න පුළුවන් චූටි පුතාගේ තවත් වික්‍රමයක්. ඔතන පේනවා ඇති දැන් මේ තියෙන්නේ හම්බන්තොට අපි වරාය ගාව. අපි බලමු කට්ටියට කොහොමද මාළු ටිකක් අල්ලලා පෙන්නන්නේ කියලා. ඉතින් අද ගැඹුර නෑ වතුර බොර පාටයි. අපි බලමු මාළු ටිකක් කොහොමද වදින්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ චූටි පුතා දැල එලාගෙන යනවා. අපි අතන කෙළවරේ ඉඳන් තමයි දැන්ට දැල දාගෙන තින්නේ. කොහොම දාලා ඇවිද ගන්න තමාරු ඉරෙනවා. මොනවා කියන්න තියෙන්නේ මේකේ මාළු ටිකක් ඉඳීද කියන්නේ? පොට්ටක් ඉතින් ඔන්න පයින්. දැක්ක නේද? පෙන්න උඩින්. මාළු පයින්. ඉතින් හරි මේ පයින්. ඔව්. මාළු ඉන්න බව කියලා. මේ හරිනම් පොඩ්ඩක් ගැඹුරයි. මෙයා දැල දාගෙන ඇවිල්ලා තින්නේ සික්සැක් ක්‍රමයට. අතනින් අහ කෙළවරට දාගත්තා. එතනින් දැන් මෙතනකට ගැහුවා. එතනින් දැන් දිගටම යනවා. ඔව් දැන්ට මාළු ටිකක් වැදිලා කියලා අපේ චූටි පුතා නිගමනයකට කියනවා. බලමු නිගමනය කරනවා. දැන් අකුරක් දේවල්ට බලා ගන්න පුළුවන් කොහොමද මාළු වැදිලා තියෙන්නේ. මොන වගේ මාළුද? මේක තමයි කොරලි නැතුව ඇති නේ. බලමු අපි ඉන්න මොහොතේ ඉන්නේ කියලා බලමු. ඔකට පේනවා ඇති. අපි දැන් මේ ඉන්නේ හම්බන්තොට. අර තියෙන ඈතින් පේන්නේ හම්බන්තොට සිමෙන්ති ෆැක්ටරිය. හොඳයි ලස්සන පරිසරයක්. පේනෝනේ 1000ක් නිකන් අද නිල් පාටින් පේනවා. පේනෝනේ දෝකටේ මාළු වැදිලා තියෙන්නේ. කොරලි නෙවෙයි වගේනේ. මාළු එක පෑගුණා යස්සේ. මාළුද දියබරියද මන් දන්නේ. ඇත්තම කෝ මන් නම් බය මේව ඇවිදින්න හොඳේ. ඇත්තම කෝ මන් නම් බය මේව ඇවිදින්න මේ කිඹුල්ලොයි මේ අංකුට්ට පෑගෙන අංකුට්ට විදිනවා කියන්නේ කාම්මෝ ඒහා සැපක් නෑ අංකුට්ටෙක් විදින තරම්.
යාළුවනේ ඔය කට්ටියට අහස ආකාශය හොඳයි වාගේ පෙන්නකොට පොඩි වැස්සකුත් එනවා. ඔය කට්ටියට පේනවා දැන් මෙතනත් අපි දැල ගහලා මෙයා කෝට්ටක් ගහලා මෙතනත් දැල කඳවනවා. යාළුවනේ පේනවා ඇති ඔන්න ඔය විදියට තමයි දැල ඉලාගෙන දැන්ට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ සික්සැක් ක්‍රමයට. කියන්නේ මාළුවා කොහෙන් ගියත් කොටු වෙනවා මෙයාගේ මේ දැලට. මාළු වැටලා උඩ පයින්නවා. යාළුවන්ට මාළු ටික පෙන්නමුනේ. ඔව්. අද යාළුවන්ට පෙන්නන්න පුළුවන් හොඳ මාළු ටික. බලමු අපි. කොහොමද තත්ත්වය කියලා. අලුත් ප්‍රදේශයක්. ඔකට පේනවා ඇති අපි අපේ වීල් එකේ තමයි වීල් එක පාරේ නවත්තලා තියෙනවා. අපි දැන් නවත්තු තැනටම ආසන්නෙම ළඟට අවිල්ලා තියෙනවා. දැල ඉවරයි මෙතන ඉන්නේ. බලමු මාළු මොන හරි ඉන්නවද කියලා බලන්න දැල. බලමු. දැල අකුලනද මොකද? නෑ අකුලක් නෑ අපි ඔම දැල බලමු දැල ඉන්නවද කියලා. ඔව්. බලාගෙන යන්න. අපි ඔය කටට පෙන්නන්නම් පොඩ්ඩක් මාළු මොනවද දැනට වැදිලා තියෙන්නේ. මාළු සෑහෙන්න ප්‍රමාණයක් වැදිලා තියෙන්නේ හොඳේ. අර මැද හරිය වගේ වැදුනේ. බලමු අපි ඉතින් ඔයාලගේ චූටි පුතාගේ channel එකේ තවත් පොඩි වික්‍රමයක් තමයි මේ ඔය කට්ටියට පෙන්නන්න යන්නේ. බලමු ඉතින් හොඳයිද කියලා. වාසියක් තියනවද කියලා. ඔයාලට පේනව නේද? ගොඩේ. දැනට ඔන්න ගොඩේක් වැදිලා තියෙනවා. මොන් තමා ගොඩේ ගියා. පේනවද? මොකද ඔක අතාරිනවද? නෑ මම හොඳයි. මාළුවා. බේරන්නේ. අපි දාපු බෑග් එක ගෙනා නෑනේ. බෑග් එක ගෙනා නෑනේ. ඉන්න ගොඩේ. මොන් තමයි ගොඩේ. පේනව නේද? ඔයා කොහොමද හදන්නේ බැදලා මිරිසට කිරට? මේක කටු නෑ මේකේ. කටු නෑනේ. අන පේනව නේද? කටු නැති මාළුවේ. ඒ කියන්නේ කටු නෑ කියන්නේ කටු තියෙනවා උන්ගේ මේ කටු අඩුයි. දැල පොඩ්ඩක් එහා පැත්තට පයින්න. මොකද දැල අර මෙතන යන්න මාරු කටු තියෙනවා. කටු ඉතින් ටිකක් පැතිලා තියෙනවා. හැබැයි දැල ගන්න දෙයක් නැති ඒ වගේ මට පේන විදියට. ඕන් අපි පහු කරගෙන ආපු තැන තව මාළුවෙක් වැදුණා. දඟල ඉන්න අපි බලමු. ඔයාලගේ යාළුවා ඇවිල්ලා මේ මාළුවා ගලවලා ගනි. පේනව නේද දඟලනවා. දඟලනවා තාමනේ. ඔව්. ඒ ගොඩේට දුක. ඒත් අර වගේ මේකෙත් තමයි. ගොඩේක් වැදලා තියෙන යාළුවනේ. මේක වැඩි හරියක් ඉන්නේ මේ මාළු තමයි. මොකද කලපුව ආසන්නේමනේ අපි මේ දැල දැම්මේ. මේ බැම්මෙන් එහා පැත්තේ තියෙන්නේ ලේවාය. ඒතකොට ඊට එහා පැත්තේ මුහුද. ඔව් ඉතින්. මේ බලමු දැන්ට අපි ඔයාලට පෙන්වන්න තමයි පෙන්නගෙන යන්නේ. අපි බැලුවේ ඔය කට්ටියට හොඳ කොරලි. මේ ඉන්න ලොකු කොරලිය. මෙන්න. ආන්න කොරලියක් වැදිලා තියෙන්නේ. පේනවද? ලොකු කොරලියක් වැදිලා මෙන්න.
මේක සයිස් එක සාමාන්‍යයෙන් කොහොමද කියන්නේ? මේක අඟල් 3යි 3 කාල. අඟල් 3 කාල. ඔය පේරුනේ ඔන්න අපේ චූටි පුතා තින් අල්ලන් ඉන්න. ඔන්න. මේක 3 කාල කියන කොරලිය. පේරුනේ ලස්සනයි. බලමු තව ඉස්සරහට වැදිලා ඇත්තේ. අපිට බෑග් එකක් අරන් එන්න බැරි වුණා. ඈ? ඕනේ. මෙන්න ගයිස් මාළුවා. පේනව නේද? ඔව්. ඔන්න මාළුවා. කිසිම කුතුහලයක් තියාගන්න එපා. ඔකට අපි තාම මාළු පෙන්නනවා. දැන්ට එකෙක් දෙකෙක් තමයි පෙන්නුවේ. ගයිස් මං ගිහිල්ලා බෑග් එකක් අරගෙන එන්න. එතක පොඩ්ඩක් ඉන්න ඔයාලා. කොල්ලියක් ඉන්න එක තමයි. ගයිස් ඔයාලට පේන ඇති අපේ චූටි පුතා මාළු කූරිය දෙන්න දැන්ට අරයි යනවා. ඔය පේනෝනේ. ගොඩේයි කොරලියයි. අපි දැන් යන්නේ. තුන් දෙනා බෑග් එක දාගෙන බෑග් එකත් අරගෙන එන්න තමයි අපි යන්නේ.